අද අපි සාකච්ඡා කරන්නේ නිශ්චායක පාඩම් මාලාවේ පළවෙනි කොටස. මේ වෙනකොට ඔයාලා දන්නවා න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ න්‍යාසයක් ඇසුරෙන් ගණනය කරන නිශ්චායකය ගැන. මේ පාඩමේදී අපි මූලික වශයෙන් ගණය 2 වැඩි කිරීම 2, ඒ වගේම ගණය 3 වැඩි කිරීම 3 වන සමචතුරස්‍ර න්‍යාස වලට පමණක් අවධානය යොමු කරනවා. න්‍යාසයක නිශ්චායකයේ අර්ථ දැක්වීමත් ප්‍රසාරණයත් නිශ්චායක වලට විශේෂිත වූ ගුණ ගැනත් අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මුලින්ම බලමු කොහොමද නිශ්චායකය අර්ථ දැක්වෙන්නේ කියලා. නිශ්චායකයක අර්ථ දැක්වීම. තාත්වික අවයව වලින් සැදුම්ලත් ඕනෑම සමචතුරස්‍ර න්‍යාසයකට නිශ්චායකය නමින් හැඳින්වෙන අනන්‍ය අගයක් තියෙනවා. එහෙමනම් ඕනෑම තාත්වික අවයව වලින් හැදිලා තියෙන සමචතුරස්‍ර න්‍යාසයකට නිශ්චායකය කියලා අගයක් තියෙනවා. මේ අගය අනන්‍ය අගයක් වෙනවා. අපි නිශ්චායකයක් අංකණය කරන්නේ මෙන්න මේ විදිහට. මම න්‍යාසය ඒ විදිහට ගත්තොත් මේ A කියන න්‍යාසය ඇසුරෙන් ගණනය කරනවා අපි නිශ්චායකය කියලා අගයක්. එහෙමනම් ඒ නිශ්චායකය අංකණය කරන්නේ අපි මෙන්න මේ විදිහට. මාපාංක සලකුණ ඇතුලේ න්‍යාසයේ නම, එහෙමත් නැත්නම් DETA DIT A විදිහට අපි මේ නිශ්චායකය අංකණය කරනවා. මම න්‍යාසයක් ගත්තොත් B කියලා, මේ B කියන න්‍යාසය ඇසුරෙන් මම ගණනය කරන B න්‍යාසයේ නිශ්චායකය මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙමත් නැත්නම් DET DIT B විදිහට. අපි බලමු කොහොමද දැන් ගණය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක මේ නිශ්චායකයේ අගය ගණනය කරගන්නේ කියලා. එහෙමත් නැත්නම් මේ කියන අනන්‍ය අගය කොහොමද අපි හොයාගන්නේ කියලා. ගණය 2 වැඩි කිරීම 2 වන න්‍යාසයක නිශ්චායකය. ඔන්න මම A කියලා න්‍යාසයක් අරගෙන තියෙනවා. මේ න්‍යාසයේ ගණය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක්, පේලි දෙකකුත් තීර දෙකකුත් තියෙනවා. න්‍යාසයේ අවයවයන් වෙලා තියෙන්නේ A, B, C සහ D. මේ න්‍යාසයේ නිශ්චායකයේ අගය තමයි මේ AD ඍණ BC විදිහට අපිට අර්ථ දක්වලා තියෙන්නේ. මෙතන ඕගොල්ලන්ට පේනවා න්‍යාසයේ තියෙන අවයව 4න් 2 බැගින් ගුණ වෙලා ඒ ලැබෙන ගුණිත දෙකක අන්තරයක් විදිහට තමයි නිශ්චායකයේ අගය ලැබිලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ අගය හොයාගන්නේ කියලා. හොඳින් අපි බැලුවොත් මගේ A කියන නිශ්චායකය මේ විදිහට මට ලියන්න පුළුවන්. මුලින් ලැබිලා තියෙන ගුණිතය වෙන්නේ AD. AD කියලා කියන්නේ මොනවද? A කියලා කියන්නේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ තියෙන අවයවය. ඒ වගේම D කියලා කියන්නේ දෙවන පේලියේ දෙවන තීරයේ තියෙන අවයව. ඔන්න න්‍යාසයේ නිශ්චායකයේ ගණනය වෙනකොට මුලින්ම ගුණ වෙනවා මේ A හා D කියන අවයව දෙක. එහෙමත් නැත්නම් විකර්ණයේ තියෙන අවයවයන් දෙක තමයි මුලින්ම ගුණ වෙලා තියෙන්නේ. මේ ගුණිතයෙන් අඩු වෙනවා අවයව දෙකක තවත් ගුණිතයක්. එහෙමනම් මේ ගුණිතයෙන් අඩු වෙලා තියෙන්නේ විකර්ණයෙන් පිටත පිහිටන මෙන්න මේ B හා C කියන අවයවයන් දෙකේ ගුණිතය. එහෙමනම් මොකද වෙන්නේ? මුලින්ම විකර්ණයේ පිහිටන අවයවයන් දෙකේ ගුණිතය සලකනවා. ඒ ගුණිතයෙන් අපි අඩු කරනවා විකර්ණයෙන් පිටත පිහිටන අවයවයන් දෙකේ ගුණිතය. ඔන්න ඔය විදිහට තමයි අපිට ගණය 2 වැඩි කිරීම 2 වන න්‍යාසයක නිශ්චායකයේ අගය ලැබෙන්නේ. අපි බලමු තවත් න්‍යාසයක් අරගෙන. මම ගන්නම් B කියලා න්‍යාසයක්. මගේ B න්‍යාසය ගණය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක්. අවයව පිහිටනවා X, Y, Z, W. ඔන්න ඔය විදිහට. දැන් අපි කොහොමද මේ B කියන න්‍යාසයේ නිශ්චායකයේ අගය හොයන්නේ? මට පුළුවන් මුලින්ම න්‍යාසයේ විකර්ණයේ තියෙන අවයවයන් දෙක ගුණ කරන්න. ඒ කියන්නේ
x සහ w. මුලින්ම මම මේ x සහ w ගුණ කරනවා. ඊට පස්සේ මේ ලැබෙන ගුණිතයෙන් අඩු කරනවා විකර්ණයෙන් පිටත පිහිටන අවයවයන් දෙකේ ගුණිතය. ඒ කියන්නේ y සහ z. එහෙමනම් xw කියන ගුණිතයෙන් yz කියන ගුණිතය අඩු වුනහම තමයි මේ b කියන න්‍යාසයේ නිශ්චායකයේ අගය මට ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඝනය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක නිශ්චායකය ගණනය කරන්න. දැන් අපි බලමු ඝනය 3 වැඩි කිරීම 3 වෙන න්‍යාසයක නිශ්චායකය ගැන. මම අරගෙන තියෙනවා A කියලා න්‍යාසයක්. මේ A කියන න්‍යාසයේ ඝනය 3 වැඩි කිරීම 3 වෙන සමචතුරස්‍ර න්‍යාසයක්. අවයව පිහිටලා තියෙනවා පේලි 3කත් තීර 3කත් A B C D E F G H සහ J විදිහට. දැන් අපි බලමු මෙන්න මේ අවයව ඇසුරෙන් කොහොමද අපි මේ න්‍යාසයේ නිශ්චායකයේ අගය හොයාගන්නේ කියලා. මාපාංග සලකුණ ඇතුලේ මම A ලියලා තියෙනවා. ඒ අනුව මෙතනදී අපි A කියන න්‍යාසයේ නිශ්චායකයේ අංකණය කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි අපේ මේ ඝනය 3 වැඩි කිරීම 3 වන න්‍යාසයේ නිශ්චායකයේ ගණනය වෙලා තියෙන්නේ. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මුලින්ම ගුණිතයක්, ඒ වගේම මේ ගුණිතේ නඩු වෙලා තියෙනවා තවත් ගුණිතයක්, ඒ වගේම අවසානයේට එකතු වෙලා තියෙනවා තවත් ගුණිතයක්. මේ ගුණිත දිහා වෙන වෙනම බැලුවොත් ඕගොල්ලන්ට පේනවා පළවෙනි ගුණිතයේ තියෙන්නේ න්‍යාසයේ අවයවයක්, ඒ සමග ගුණ වෙලා තියෙනවා තවත් අවයව 4කින් හැදිලා තියෙන ඝනය 2 වන න්‍යාසයක නිශ්චායකයක්. දෙවෙනි අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? න්‍යාසයේ තියෙන අවයවයක් සමග ගුණ වෙලා තියෙනවා තවත් කලින් වගේම න්‍යාසයේ තියෙන අවයව 4කින් හැදිලා තියෙන ඝනය 2 වන න්‍යාසයක නිශ්චායකයක අගය. තුන්වෙනි අවස්ථාවේදීත් ඒ වගේමයි මේ A කියන න්‍යාසයේ අවයවයක් සමග ගුණ වෙලා තියෙනවා. ඒ න්‍යාසයේ අවයව 4කින් හැදිලා තියෙන ඝනය 2 වන න්‍යාසයක නිශ්චායකයක අගයකින්. පළවෙනි අවස්ථාව ගැන බැලුවොත් පළවෙනි අවස්ථාවේදී අපි මේ න්‍යාසයේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ තියෙන අවයව මෙන්න මේ විදිහට සලකලා තියෙනවා. ඒ වගේම දෙවෙනි ස්ථානයට ගියොත් දෙවෙනි ස්ථානයේ තියෙන්නේ පළවෙනි පේලියේ දෙවන තීරයේ තියෙන අවයවය. තුන්වෙනි ස්ථානයට ගියොත් ඕගොල්ලන්ට පේනවා තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ පළවෙනි පේලියේ තුන්වන තීරයේ තියෙන අවයවය. ඔන්න ඔය විදිහට තමයි මේ A B C කියන අවයව තුන මෙතනදී අපි අරගෙන තියෙන්නේ. දැන් බලමු කොහොමද මේ නිශ්චායක බි තෝරගෙන තියෙන්නේ කියලා. පළවෙනි අවස්ථාවේදී අපි සලකන අවයවය වෙන්නේ A. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒත් සමග ගුණිතය අරගෙන තියෙන නිශ්චායකයේ අවයව ටික තෝරගන්න. A කියලා කියන්නේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ තියෙන අවයවය. එහෙමනම් අපි ඒත් සමග ගුණිතය සලකන නිශ්චායකයේ අවයවයන් හොයාගන්න පළවෙනි පේලියත් පළවෙනි තීරයත් මෙන්න මේ විදිහට ඉවත් කරගන්නවා. බලන්න පළවෙනි පේලියත් පළවෙනි තීරයත් ඉවත් කරගත්තාම අපිට ඉතුරු වෙන අවයව මොනවද? E F H J. එහෙමනම් මෙන්න මේ E F H J කියන අවයව හතර නේද මෙන්න මේ ඒත් සමග නිශ්චායකයේ සලකලා තියෙන අවස්ථාවේ තියෙන්නේ. ඔව්. දැන් එහෙනම් බලන්න දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ මේ ලැබෙන ගුණිතයෙන් අපි අඩු කරනවා B වාරයක් තවත් අවයව 4කින් හැදෙන න්‍යාසයක නිශ්චායකයක අගය. දැන් බලන්න ඔයාලා මේ විදිහටම කොහොමද මේ අවයව 4 තෝරගන්නේ කියලා. කලින් විදිහටම බැලුවොත් අපේ අවයවයන් ටික න්‍යාසයේ මෙන්න මේ විදිහට පිහිටනවා. B කියලා කියන්නේ අපේ පළවෙනි පේලියේ දෙවන තීරයේ තියෙන අවයවය. එහෙනම් අපි පළවෙනි පේලියත් දෙවන තීරයත් අමතක කරනවා. ඒ අනුව අපිට ඉතුරු වෙන්නේ
DF සහ GJ කියන අවයවයන් 4. එහෙමනම් ඔන්න ඔය කියන අවයවයන් වලින් හැදෙන න්‍යාසයේ නිශ්චායකය තමයි Bත් සමග අපි ගුණිතය අරගෙන තියෙන්නේ. දැන් එහෙමනම් මේ Cත් සමග අපි ගුණිතය සලකන නිශ්චායකයේ අවයවයන් තෝරගන්න ඕගොල්ලන් දන්නවා. C කියලා කියන්නේ අපේ මේ දීලා තියෙන න්‍යාසයේ පළවෙනි පේලියේ තුන්වන තීරයේ තියෙන අවයවය. එහෙමනම් අපි මෙතනදී අමතක කරනවා පළවෙනි පේලියත් තුන්වෙනි තීරයත්. ඒ අනුව අපිට ඉතුරු වෙන අවයවය වෙන්නේ DG සහ EH. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ කියන නිශ්චායකයේ අවයවත් තෝරගන්න. ඔන්න ඔය විදිහට අපි පළවෙනි පියවර ලියාගෙන අපිට පුළුවන් දෙවෙනි පියවරේදී මේ ඝනය දෙක වැඩි කිරීම දෙක වන නිශ්චායකයන් වල අගයන් හොයාගන්න. කොහොමද? විකර්ණයේ තියෙන අවයවයන්ගේ ගුණිතයෙන් අඩු කරනවා විකර්ණයෙන් පිටත තියෙන අවයවයන්ගේ ගුණිතය. ඒ විදිහට සුළු කරලා පුළුවන් ඕගොල්ලන්ට මෙන්න මේ කියන පිළිතුරට ළඟා වෙන්න. එහෙමනම් දීලා තියෙන ඝනය 3 වැඩි කිරීම 3 වෙන න්‍යාසයක නිශ්චායකය අපි ගණනය කරන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි ඒ අගය ගණනය කරන්න අපිට ඝනය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක නිශ්චායකයේ අගයත් අවශ්‍ය වෙනවා. අපි බලමු උදාහරණ මගින් මේ අවස්ථාවන් තව දුරටත් පැහැදිලි කරගන්න. පළවෙනි උදාහරණයේදී අපිට කියනවා A කියලාත් B කියලාත් න්‍යාස දෙකක් තියලා තියෙනවා. මේ න්‍යාසවල නිශ්චායකයේ අගයන්න කියලා තමයි කියන්නේ. අපි බලමු එහෙමනම් මුලින්ම A කියන න්‍යාසය ගැන. A කියන න්‍යාසය ඝනය 2 වැඩි කිරීම 2 වෙන න්‍යාසයක්. න්‍යාසයේ අවයව වෙන්නේ පළවෙනි පේලියේ 1 සහ 5, දෙවෙනි පේලියේ ඍණ 3 සහ 4. මේ තියෙන්නේ ඝනය 2 වැඩි කිරීම 2 වෙන නිශ්චායකයක්. කොහොමද අපි අගය ගණනය කරන්නේ? විකර්ණයේ පිහිටන අවයවයන් දෙක ගුණ කරනවා. ඒ ගුණිතයෙන් අපි අඩු කරන්න ඕනේ විකර්ණයට පිටතින් පිහිටන අවයවයන් දෙකේ ගුණිතය. ඒ කියන්නේ 5 වැඩි කිරීම ඍණ 3. දැන් එහෙමනම් ඕගොල්ලන්ට පුළුවන් මේ අගය සුළු කරලා පිළිතුර ලබා ගන්න. අපිට ලැබෙනවා මේ න්‍යාසයේ නිශ්චායකයේ අගය 19ක් විදිහට පිළිතුර. එහෙමනම් ඔන්න මේ න්‍යාසයේ කොහොමද නිශ්චායකයේ ගණනය වෙන්නේ? එහෙමනම් අපේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ තියෙන අවයව වෙන්නේ 1. 1 ගුණ වෙන්න ඕනේ අවයව 4කින් හැදෙන නිශ්චායකයකින්. මෙතනදී අපි කොහොමද මේ නිශ්චායකයේ අවයවයන් ටික තෝරගන්නේ? ඔව් 1 කියලා කියන්නේ අපේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ තියෙන අවයවය. එහෙමනම් පළවෙනි තීරයේත් පළවෙනි පේලියේ තියෙන අවයවයන් ඉවත් කරගෙන මට පුළුවන් නිශ්චායකයට ඇතුළත් වෙන්න ඕන අවයව ටික මෙන්න මේ විදිහට තෝරගන්න. එහෙමනම් 2 5 ඍණ 1 4 විදිහට මට එකත් සමග ගුණ වෙන නිශ්චායකයේ අවයවයන් ටික ලැබෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ලැබෙන ගුණිතයෙන් අපි අඩු කරන්න ඕනේ මගේ පළවෙනි පේලියේ දෙවන තීරයේ තියෙන අවයවයත් සමග තවත් නිශ්චායකයක ගුණිතයක්. එහෙමනම් බිඳුව ගුණ වෙන්න ඕනේ තවත් අවයව 4කින් හැදෙන නිශ්චායකයක අගයකින්. මෙතනදී ඕගොල්ලන්ට තේරෙනවා බිඳුවත් සමග මොනාගේ ගුණ වුණත් අපිට නැවත ලැබෙන්නේ බිඳුව. ඒ නිසා අපිට මෙතනදී මේ නිශ්චායකයේ අගය ගණනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි බලමු ලියලා මොනවද මේ නිශ්චායකයේ ඇතුළට එන අවයව කියලා. මේ විදිහට අවයවයන් පිහිටන අවස්ථාවේදී බිඳුව කියලා කියන්නේ පළවෙනි පේලියේ දෙවන තීරයේ තියෙන අවයවය. එහෙමනම් පළවෙනි පේලියත් දෙවන තීරයේ අවයව ඉවත් කරගත්තාම මට ලැබෙනවා 3 5 බිඳුව 4 කියන අවයව වලින් හැදෙන නිශ්චායකය මෙන්න මේ විදිහට.
ඊළඟට අපි මොකද කරන්නේ? මේ අගයට එකතු කරනවා අපේ පළවෙනි පේලියේ තුන්වන තීරයේ තියෙන අවයවය ಗುಣ කරලා තවත් නිශ්චායකයක අගය සමග. මොනවද මේ නිශ්චායකයේ අගයට ලැබෙන්නේ? එහෙමනම් පළවෙනි පේලියේ තුන්වන තීරයේ තියෙන අවයවය උනේ 3. මේ 3 ಗುಣ වෙන්න ඕනේ තවත් අවයව 4කින් හැදෙන න්‍යාසයක නිශ්චායකයක අගයකින්. පළවෙනි පේලියත් තුන්වන තීරයත් නිසා මේ අවයව ඉවත් වෙනවා. ඒ අනුව ඉතුරු වෙන්නේ 3 2 බිඳුව ඍණ 1 කියන අවයවයන් 4. ඔන්න ඔය විදිහට තමයි මට මේ න්‍යාසයේ නිශ්චායකයේ අගය ගණනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙමනම් අපිට තියෙනවා ඝනය 2 වැඩි කිරීම 2 වන නිශ්චායක 3. මේ 3 අගයනොත් අපි හොයාගන්න ඕනේ. මොකක්ද ලැබෙන්නේ පළවෙනි නිශ්චායකයේ අගය විදිහට? විකර්ණයේ තියෙන අවයවයන් දෙකේ ගුණිතයෙන් අඩු වෙන්න ඕනේ විකර්ණයෙන් පිටත පිහිටන අවයවයන් දෙකේ ගුණිතය. ඒ කියන්නේ 2 4න් ගුණ වෙලා අඩු වෙන්න ඕනේ 5 ගුණ කිරීම ඍණ 1 කියන අගය. මෙතනදි මොකද වෙන්නේ? 3 4න් ගුණ වෙනවා අඩු වෙනවා 5 ගුණ කිරීම බිඳුව කියන අගය. අවසාන නිශ්චායකයේ මොකද්ද ලැබෙන්නේ? 3 ඍණ 1න් ගුණ වෙනවා මේ අගයෙන් අඩු වෙන්න ඕනි 2 ගුණ කිරීම බිඳුව කියන අගය. දැන් එහෙමනම් ওই විදිහට ඕගොල්ලන්ට පුළුවන් අගයන් හොයාගන්න. දෙවෙනි අවස්ථාවේදී අපි අග ගණනය කරන එක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද බිඳුවෙන් ಗುಣ වෙන නිසා. එහෙනම් මට පිළිතුර ලැබෙනවා මේ විදිහට 8 ධන 5 කියන්නේ 13 ඍණ 9 සමානයි 4ක් විදිහට. එහෙමනම් මේ දීලා තියෙන B කියන නිශ්චායකයේ අගය වෙන්නේ 4 කියලා මේ විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔන්න අභ්‍යාසයක් තියෙනවා. අභ්‍යාසයේ තියෙන්නේ න්‍යාස 4ක්. ඕගොල්ලන්ට කියනවා මේ න්‍යාස 4 නිශ්චායකයන්හි අගය හොයන්න කියලා. තවත් ගැටලුවක් තියෙනවා. මෙතනදී අපිට දීලා තියෙන නිශ්චායක දෙකක්. මේ නිශ්චායක දෙක එකිනෙකට සමාන වෙන විදිහට තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ අවශ්‍යතාවයේ සපුරන විදිහට අපිට කියනවා y කියන්නේ තාත්වික අගයක් වෙන අවස්ථාවේදී yට ගන්න පුළුවන් අගයන් හොයන්න කියලා. අපි කොහොමද මේ වගේ ගැටලුවක් විසඳලා yට ගන්න පුළුවන් අගයන් හොයාගන්නේ? ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ නිශ්චායක දෙකක්. ඝනය 2 වැඩි කිරීම 2 වෙන. එහෙමනම් අපිට පුළුවන් මේවා වෙන වෙනම ප්‍රසාරණය කරලා එකිනෙකට සමාන කරලා y සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනියටම මම සලකන්නම් මේ දීලා තියෙන ප්‍රකාශනයේ වම් අත පැත්ත. එහෙමනම් විකර්ණයේ තියෙන අවයවයන් වෙන්නේ y ධන 2. මේ අගයේ ಗುಣ වෙනවා අනිත් විකර්ණයේ තියෙන අනිත් අවයවය වෙන y වර්ගයෙන්. මෙතනින් අඩු වෙන්න ඕනේ විකර්ණයෙන් පිටත පිහිටන අවයවයන් දෙක වෙන්නේ y සහ 3යි y. එහෙමනම් මේ ලැබෙන අගය සමාන වෙන්න ඕනේ ප්‍රකාශනයේ දකුණු අත පැත්තේ දීලා තියෙන නිශ්චායකයේ අගයට. එතනදිත් විකර්ණයේ පිහිටන අවයවයන් වෙන්නේ 5 සහ 2යි y කියන අගයන්. මේ ගුණිතෙන් අඩු වෙන්න ඕනේ විකර්ණයෙන් පිටත පිහිටන ඍණ y සහ y වර්ගය කියන අවයවයන් දෙකේ ගුණිතය. දැන් පුළුවන් ඕගොල්ලන්ට සුළු කරන්න. y ඝනය ධන 2යි y වර්ගය ඍණ 3යි y වර්ගය සමාන වෙනවා 10යි y ධන y ඝනයට. දැන් හොඳින් බලන්න ප්‍රකාශනයේ දෙපැත්තෙම y ඝනය කියන පද තියෙනවා. එහෙමනම් ඒවා සුළු වෙනවා. ඉතුරු වෙන පද සුළු කරොත් ඕගොල්ලන්ට ලැබෙනවා y වර්ගය ධන 10යි y සමානයි 0යි කියලා. අපිට පුළුවන් y කියන පොදු සාධකයේ පිටතට ගන්න. එහෙමනම් මෙතනින් මට ලැබෙනවා y සමානයි 0 හෝ y සමානයි
ඍණ 10 විදිහට මේ yට ගන්න පුළුවන් අගයන් දෙක. එහෙමනම් ওই විදිහටම තවත් ගැටලුවක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ ගැටලුවත් විසඳලා x ට ගන්න පුළුවන් අගයන් හොයාගන්න. මේ විදිහට අපි නිශ්චායක පාඩම් මාලාවේ පළවෙනි කොටස අවසන් කරනවා. අපි දෙවෙනි කොටසින් සාකච්ඡා කරමු ඝනය 3 වැඩි කිරීම 3 වන නිශ්චායකවල තියෙන විශේෂ ගුණ ගැන.